අපි දැකලා තියෙනවා පන්තියේ ළමයින්ට සමහර ගුරුවරු සමහරට ගුරුවරයාගේ ඇත්ත හැඟීම වෙන්න පුළුවන්. මෝඩයා කියලා කියනවා. අපි දැකලා තියෙනවා සමහර ගුරුවරු ඔක්කොම ගුරුවරුන්ගේ හොඳකම් අස්සේ ආයි ගුරුවරුත් මිනිස්සුනේ. ඔයාට නම් ගණන් කවදාවත් බෑ කියලා කියනවා. සමහර ගුරුවරු කියනවා තව තව දේවල්. මං කියන්නේ නරකම දේවල් නෙමෙයි. සමහර ළමයා හදාගැනීමේ උමනාවෙන් තමයි කියනවා. මං හිතනවා වේවැලෙන් ගහනවට වඩා දරුවෙට බලපානවා කියලා ඔයාට ගණන් බෑ කියලා කියනවා. ඒ වගේම පන්ති අන්තිම පේලි කියලා වර්ගයක් තියෙනවා. ඔය පන්ති ඉස්සරහා පේලි නැත්නම් ලකු පන්තියේ පළවෙනිය වෙන ඕක එහෙම පැත්තකුත් තියෙනවා. මේකෙන් වෙන්නා වූ ඉමෝෂනල් ඩැමේජ් එක වැඩි. එතකොට එයා මානසිකව එයා හැමදාම සමහර ළමයි ඉන්නවා එයාට ඒ ලේබල් එක දුන්නාට පස්සේ ඒ ළමයා try කරන්නේ නැහැ. ළමයි කියන්නේ ඉතාමත් සියුම් මනසක් තියෙන කට්ටිය. ඒකනේ යාළුවා ළමයි කියන්නේ. එතකොට ළමයි කාදියා බලලා හැදෙන්නේ තමන්ගේ දෙමාපියෝ දිහා දෙමාපියන්ටත් වඩා පාසල් යන කාලේ ගුරුවරු දිහා. ඒකට ගුරුවරු ළමයින්ට යම් දෙයක් කියනවා නම් ඒක ගැන 100,000 වතාවක් හිතන්න ඕන. මොකද ඒගොල්ලෝ ඒ කියන දේවල් වලින් ළමයි එපා වෙලා පාසල් යන්නේ නැති ඊට පස්සේ ක්‍රීඩාවට යන්නේ නැති අවස්ථා එමට මේ මට ඉතින් උදාහරණ හොයන්න දෙයක් නැහැ. ඕන තරම් දේවල් වෙලා තියෙනවා. එතකොට ඒ තත්ත්වයේ ඉදිරියටත් තියෙන්න ඕනේද? නැත්නම් ඒක වෙනස් වෙලා ඒ ක්‍රමේ වෙනස් වෙලා සතුටෙන් Taman කැමැත්තෙන් යන තැනක් බවට පාසලකින් දෙපත් කරන්න ඕනේද? අනිවාර්යෙන්ම ඕනේ. ඒ නිසා මම කියන්නේ ගුරුවරුන්ටත් තව හිතන්න දෙයක් කියන්න කලින් දෙයක් කරන්න කලින් ඉගෙනීම විතරක් නෙමෙයි ක්‍රීඩාවත් දෙකම. මොකද ඒගොල්ලෝ ග්‍රෝ වෙන්නේ එතනින්. ග්‍රෝ වෙන තැන විනාශ කරන්න එපා. තමන් එක ෆේවරේෂන් වලට එක තමන්ගේ තියෙන මයින්ඩ් සෙටප් වලට ඒගොල්ලෝ පලි නෑ. ඒගොල්ලෝ පොඩි ළමයි. ඒගොල්ලෝ හැමෝම ඉගෙන ගන්න. ඒගොල්ලෝ හිතේ වෛරයක් තරහක් කිසිම දෙයක් නෑ. ඒගොල්ලෝ ඉන්නේ අලුත් දෙයක් එක්ස්ප්ලෝර් කරන්න. එතකොට ඒන දේ නැති කරලා ඒගොල්ලොන්ගේ තියෙන ටැලන්ට් එක මොකක් හරි පැත්තකට ක්‍රීඩාවට වෙන්න පුළුවන්. ඉගෙනීමට වෙන්න පුළුවන්. චිත්‍ර අඳින්න වෙන්න පුළුවන්. මියුසික් වෙන්න පුළුවන්. You have to identify it. Not to destroy it. ඒක identify කරගෙන යාළුව ඉදිරියට ගෙනියන්න යාළුවා ඉන්නේ. සහ දෙමාපියොත් ඊට වඩා මේ ගැන උනන්දු වෙන්න ඕනේ. ඒගොල්ලෝ ගැන හොයන්න ඕනේ. සල්ලි හොයන එකම තමන්ගේ වැඩ කර ලක්ෂරියස් ලයිෆ් එකකට දුවන එකම නෙමෙයි. ළමයින්ට ඕන දෙමාපියොත් පස්සෙන් පුළුවන් තරම් ඉඳලා ඒගොල්ලෝ මොකද වෙන්නේ? ඒගොල්ලෝ අද මොකද කරේ? පොඩ්ඩක් කතා කරන්න. මිස් වුණා නම් අද ඉඳන් හරි ඒක පටන් ගන්න. මොකද එයාලට ඔයාලා ඕනේ. එයාලගේ ලෝකේ ඔයාලා. ඒ නිසා මේ ගැන හොඳට හිතලා බලන්න. මම මේ කියන දේ හරි නේද? මේක කියන්නේ මේ தත්ත්වයේ ඉදිරියටත් මේගොල්ලෝ කියන්නේ ළමයින්ට අත් වෙන්න දෙන්න එපා. මොකද ඒගොල්ලෝ හරි පොඩි අය, පොඩි මනසක් තියෙන්නේ. ඒකට ඒගොල්ලොන්ගේ ගෝල්ස් වලට යන්න ඒගොල්ලන්ට උදව් කරන්න. ඒතුව ඒගොල්ලෝ මම දන්න විදිහට යාලා සමහර තැන් වලට යන්න අකමැති. මොකද සමහර අයගේ ක්‍රියාකලාප නිසා. එතකොට ඒ தත්ත්වේ උදා වෙන්න දෙන්න එපා. ඒ தත්ත්වේ නැති කරගන්න. ඒ හැමදේම තියෙන්නේ ඔයගොල්ලොන්ගේ අතේ. මම හිතනවා මම මේ දින කියන දේ ඉතාමත් නිවැරදි කියලා. මේක තේරුම් ගන්න විදිය වැදගත්. හරියට තේරුම් ගත්තොත් මේ ක්‍රමේ නැති කරන්න පුළුවන්. හොඳ අධ්‍යාපන ක්‍රමයක් ළමයින්ට යන්න ආස හිතෙන තැනක් බවට පාසලපත් කරන්න අපිට පුළුවන් අනිවාර්යයෙන්.